අයිබෝන් ඔයාලා හැමෝටම ඉනෝරයිසන් YouTube channel එකට ගොඩාක් ආදරෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔයාලව truly transform කරන්න වෙනසක් කරගන්න ඔයාලගේ ජීවිතයට අවශ්‍ය වෙන ingredients 5ක් ගැන. ඉතින් ඔයාලා මීට කලින් උත්සාහ කරලා ඇති ජීවිතේ මෙන්න මේ දේවල් වෙනස් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට මම වෙනස් වෙන්න ඕනේ. මගේ මේ පුරුද්ද වෙනස් කරගන්න ඕනේ කියලා උත්සාහ කරලා ඇති. උත්සාහය සාර්ථක වෙලා හරි අසාර්ථක වෙලා හරි ඇති. දිගටම පවත්වාගෙන යන්න බැරි වෙලා ඇති. ඉගෙන ගන්න කෙනෙක් හරි එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරන කෙනෙක් හරි රැකියාවක් කරන කෙනෙක් හරි එහෙම නැත්නම් රිලේෂන්ෂිප් එකක් ඇතුලේ හරි ඔයාලට වෙනසක් දකින්න ඕනේ වෙලා ඔයාලා වෙනස් වෙන්න උත්සාහ කරන්න ඇති. එකපාරටම අපේ ජීවිතේ අපි මෙච්චර කාලයකට පුරුදු වෙලා ආපු අපේ දෙයක් හරි අභ්‍යන්තරයේ අපේ පිටරල තියෙන දෙයක් හරි අපේ හිතේ අපි හිතන විදිහ අපේ සිතුවිලි හරි වෙනස් කරගන්න බෑ. ඉතින් අපි හැමෝම දන්න දෙයක් තියෙනවා. අපි මෙච්චර කාල කරගෙන ආපු විදිහටම අපි මෙච්චර කාල හිටපු විදිහටම හිටියොත් ඒ කරගෙන ආපු දේවල් මේ විදිහටම කරගෙන ගියොත් ඉස්සරහට අපිට ලැබෙන්නේ ඒ ප්‍රතිඵලම තමයි. ඉතින් අපිට වෙනසක් ඕනේ නම් හොඳ දෙයක් ඕනේ නම් quality life එකක් ඕනේ නම් සාර්ථක දේවල් ඕනේ නම් සාර්ථක වෙන්න ඕනේ නම් අපි අපේ පුරුදු වෙනස් කරගන්න ඕනේ. අපේ මේ විදිහ අපේ pattern එක වෙනස් කරගන්න ඕනේ. මෙන්න මේ වෙනසකට යන්න කලින් අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ කරුණු 5ක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ අන්න ඒ කරුණු 5 ගැන. පළවෙනි කාරණාව තමයි willingness. කැමැත්ත. අපි ජීවිතේ කවුරුත් කිව්වට මම කිව්වට එහෙම නැත්නම් ඔයාලගේ වැඩිහිටියෙක් කිව්වට ඔයාලගේ දරුවෙක් ඔයාලට කියලා දුන්නට ගුරුවරයෙක් කවුරු කියලා දුන්නත් ඔයා මේ දේවල් වෙනස් කරගන්න ඕනේ. උදාහරණයක් ගන්න. ඔයා උදේ 5ට නැගිටින්න කියලා කවුරුත් ඔයාලට කිව්වට ඔයාලට ඒක කරන්න බෑ. ඔයා උදේ මේ වෙලාවට නැගිටලා මෙන්න මේ විදිහට ටයිම් ටේබල් එක හදාගන්න, මේ විදිහට රූටින් එක හදාගන්න කිව්වට ඒක කරන්න බෑ. ඒ වෙනස තියෙන්නේ බොහොම ටික දවසයි. මොකද අපි ඒකට කැමති නැහැ. ඒ නිසා වෙනසකට යන්න ඔයා ඒක ඔයාට කැමති විදිහට කරන්න ඕනේ. ඔයාගේ කැමැත්ත තියෙන්න ඕනේ. ඔයාට වෙනසකට යන්න ඕන නම් ඔයා ඔයාව වෙනස් කරගන්න කැමති වෙන්න ඕනේ. willingness කියන එක අනිවාර්යයි. අකමැත්තෙන් වෙනසකට යන්න අපිට බෑ. ඒ නිසා willingness කියන එක ඇති කරගන්න ඕනේ. ඔයා ඒකට කරන්න ඕනේ මේ මගේ මේ තියෙන පුරුද්ද අත්හැරලා මම මෙන්න මේ දේවල් වෙනස් කරගත්තොත් මට මොනවද ලැබෙන්න යන්නේ? මට මොනවද වෙනසෙන් ලැබෙන ප්‍රතිඵල? හොඳ දේවල්ද මට ලැබෙන්නේ? නරක දේවල්ද මට ලැබෙන්නේ? මෙන්න මේ අවබෝධය ඔයාට තියෙන්න ඕනේ. ඔයා ඒ ලැබෙන දේවල් වලට කැමති නම් ඔයා ඒ වෙනසට කැමති වෙන්න පටන් ගන්නවා. කවුරුත් කිව්වට කිසිම දෙයක් ජීවිතේ වෙනස් කරගන්න යන්න එපා. ඔයා මේකට කැමති වෙන්නම ඕනේ. ඉතින් willingness කියන එක වෙනසකට යන ගමනේදී තියෙන්නම ඕනේ දෙයක්. ඉතින් ඔයාලගේ best version එකක් දකින්න නම් මීට වඩා ඉන්නවට වඩා හොඳ version එකක් දකින්න නම් ඔයාලා මේ වෙනසට කැමති වෙන්න ඕනේ කියන එක තමයි willingness කියන කරුණ ඇතුලේ තියෙන්නේ. ඉතින් අපේ මේ මිනිස් මනස හරිම අකමැති දෙයක් තියෙනවා comfort zone එකෙන් එළියට එන්න. අපේ comfort zone එක තියෙන්නේ අපි මෙච්චර කාල පුරුදු වුණ විදිහේ මේ තරම් කාලයක් අපි කරගෙන ආපු දේවල් වල අපි ඒක තමයි අපේ කම්ෆර්ට් එක. ඒක තමයි අපි ඉන්න කැමති සුව පහසු කලාපය. හැබැයි මේ සුව පහසු කලාපයෙන් එළියට එන්න නම් ඔයාට ඒකට පෙළඹවීමක් තියෙන්න ඕන. මේ පෙළඹවීම තමයි ඔයාව මේ කම්ෆර්ට් zone එකෙන් එළියට ගෙනල්ලා අලුත් වෙනසක් බවට පත් කරන්නේ. ඒකට ඔයා ඒ පෙළඹවීම ඇති කරගන්න නම් මේ වෙනස උනාට පස්සේ තියෙන රිසල්ට් දකින්න පටන් ගන්න ඕනේ. ඔයාලගේ මේ වෙනසෙන් ඇතිවෙන ඒ පුරුදු වලින් ඇතිවෙන වෙනස් වෙන යන පුරුදු වලින් ඇතිවෙන රිසල්ට් දැකලා හිතලා ඔයාලා මේ willingness කියන එක ඇති කරගන්න ඕනේ, කැමති වෙන්න ඕනේ, කැමැත්ත ඇති කරගන්න ඕනේ. අදින් පස්සේ කවුරුත් කිව්වට වෙනස් වෙන්න යන්න එපා. ඒ ගැන හොඳට හිතන්න, ඒකට කැමැත්ත ඇති කරගන්න. මොනම දේ වුණත් ජීවිතේ මොනම අංශයක මොනම දේ වුණත් වෙනස් කරගන්න ඔයා හිතනවා නම් ඒකට කැමැත්ත ඇති කරගන්න. willingness ඇති කරගන්න. ඒකෙන් ඇති වෙන රිසල්ට් දැකලා ඒ රිසල්ට් ඔයාට ඕනේ කියලා හිතලා මොටිවේට් වෙලා ඔයා මේ වෙනස ඇති කරගන්න. self awareness කියන්නේ ස්වයං දැනුවත්භාවය. තමන් ගැන හොඳින් අවබෝධ කරගන්න ඕනේ. අපි මේ ලෝකෙට ආවේ අපි කැමති මොනවටද? අපි මේ මනුෂ්‍ය ජීවිතයක් අරගෙන ඇවිල්ලා මොනවද කරන්න ඕනේ? අපේ අරමුණ මොකද්ද? මේ ජීවිතයේ අරමුණ මොකද්ද? ඒ වගේම මගේ අධ්‍යාපනයේ පැත්තෙන්, ව්‍යාපාර පැත්තෙන් මම යන්න ඕනේ තැන මොකක්ද? මගේ අරමුණ මොකක්ද? ආශාවන් මොනවද? බලාපොරොත්තු මොනවද? මේවා හොඳින්ම අවබෝධ කරගන්න ඕනේ. මේ ජීවිතයේ ඕනම අංශයකදී ඔයාට සාර්ථකත්වයක් ලබන්න ඕන නම්, වෙනසක් ලබන්න ඕන නම්, හොඳ තත්වයක් ඔයා ලබන්න කැමති නම් ඔයා ඊට කලින්
මෙන්න මේ self awareness කියන එක හොඳට improve කරන්න ඕනේ. ඔයා ගැන හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඔයා අනිත් අය ඔයා ගැනවත් නෙමෙයි. ඔයා ගැන දැනගෙන ඉන්න ඕනේ. ඔයාගේ දුර්වල තැන් ඔයා වෙනස් කරගන්න ඕනේ. ඔයාගේ ශක්තියන් ඔයා තව improve කරගන්න ඕනේ. ඉතින් මේ දෙයට ඔයා self awareness කියන එක ගොඩාක් හොඳින් improve කරන්න ඕනේ. හොඳට ඔයා ගැන දැනගන්න. හොඳින් ඔයා ගැන හිතන්න. ඔයා හිතන පතන විදිහ ගැන හිතන්න. notice කරන්න ඔයා ගැන දේවල්. ඔයාගේ ආශාවන්, ඔයාගේ බලාපොරොත්තු මේ හැම දෙයක් ගැනම හොඳින් අධ්‍යයනය කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපි වෙනස් වෙන්න ඕනේ කොහොමද කියන එක තීරණය කරන්න. තුන්වෙනි කරුණ තමයි acceptance. පිළිගැනීම. මොකද්ද මේ? අපි අපිව පිළිගන්න ඕනේ මේ ඉන්න විදිහෙන්. ඔයා self awareness කියන කොටසදී අඳුර ගන්නවා ඔයාගේ දුර්වලතම් මොනවද, ඔයාගේ ශක්තියින් මොනවද, ඔයාගේ අරමුණු මොනවද. ඉතින් ඔයා මේක බැහැර කරන්න බෑ නෑ. මම මෙහෙම කෙනෙක් නෙවෙයි. සමහර විට ඔයාට කෙනෙක් කියන්න පුළුවන් ඔයාගේ මෙන්න මේ තැන් හදාගත්තොත් හොඳයි කියලා. එතකොට අපිට හිතෙන්න පුළුවන් අපි තර්ක කරන්න පුළුවන් එයා කිව්වට අපි මෙහෙම කෙනෙක් නෙවෙයි. එහෙම නෙමෙයි. අපි අපිව පිළිගන්න ඕනේ. ඔව් මම මෙහෙම කෙනෙක් තමයි. මම මෙහෙම හිතන පතන කෙනෙක්. මම මෙහෙම කතා කරන කෙනෙක්. මගේ මෙහෙම අඩුපාඩු තියෙනවා. මගේ මෙහෙම හොඳ දේවල් තියෙනවා. මෙන්න මේ දේ අපි පිළිගන්න ඕනේ. අපි අපිට අවංක වෙලා අපි අපිව පිළිගන්න ඕනේ. ඒ වගේම අපි වටේ ඉන්න අය, අපේ ගෙදර අය, අපේ යාළුවෝ, අපි වැඩ කරන තැන ඉන්න අය, ඉස්කෝලේ යාළුවෝ, කැම්පස් එකේ යාළුවෝ, සමාජයේ ඉන්න අය, ඒගොල්ලෝ මෙන්න මේ විදිහයි කියන එක අපි පිළිගන්න ඕනේ. ඔයාලා මේ වෙනකොට දන්නවා අපිට කාවත් හදන්න බෑ. වෙනස් කරන්නත් බෑ. අපිට ඕන විදිහට අනිත් අයව වෙනස් කරන්න බෑ. අපිට පුළුවන් අපිව වෙනස් කරගෙන අපිට හොඳ අනාගතයක් දෙන්න. අපිට හොඳ ජීවිතයක් දෙන්න. අපි වටේ ඉන්න අය ඉන්න විදිහටම පිළිගත්තම අපිට ලේසි අපි කොහොමද ඒගොල්ලොත් එක්ක තියෙන මේ රිලේෂන්ෂිප් එක මේන්ටේන් කරන්න කියලා. එතකොට ඒගොල්ලන්ව පිළිගන්න ඕනේ. ඒ වගේම ඔයාගේ වර්තමානය බැහැර කරන්න හදන්න එපා. වර්තමානය අනාගතයට බලපානවා කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඒ නිසා ඔයා වර්තමානයේ මෙන්න මෙහෙම කෙනෙක් කියන එක පිළිගත්තොත් තමයි ඔයාට ඔයාව වෙනස් කරගෙන හොඳ අනාගතයට යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ අතීතය බැහැර කරන්නත් එපා. අතීතය පිළිගන්න. අතීතයේදී මගේ අතේ මෙන්න මේ දේවල් වුණා. මගේ අතීතයේ මෙහෙම දෙයක්. මේ දේවල් ආයෙ වෙන්න දෙන්න බෑ. එහෙම නැත්නම් අතීතයේ වෙච්ච හොඳ දේවල් කියලා හිතන්න. මේ අතීතයේ මෙන්න මේ වගේ දේවල් මට තිබ්බා. මට වර්තමානයේම මිස් වෙලා තියෙනවා. මම ඒ දේවල් ආයෙ ඇති කරගන්න ඕනේ. කියන මෙන්න මේ තමන්ගේ ජීවිතයේ මේ වර්තමානයේ අතීතයේ තමන් ඔය වගේ මේ වටේ ඉන්න අයව ඒ ඉන්න තත්ත්වෙම පිළිගන්න ඕනේ. acceptance කියන කොටසේදී ගොඩාක් අය වැරදියට තේරුම් ගන්න points ටිකක් තියෙනවා. ඉතින් මේ acceptance කියන්නේ give up කරනවා කියන එක නෙවෙයි. කිසි දෙයක් අතහැරලා දාම මම මෙහෙම තමයි දැන් ඉතින් කරන්න දෙයක් නැහැ කියලා අතහැරලා දානවා කියන එක නෙමෙයි. උදාහරණයක් විදිහට ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් මම පාඩම් කරන්න කම්මැලි කරන්න දෙයක් නැහැ ඉතින් කියලා අතහැරලා දාන එක නෙමෙයි. මම කම්මැලි කෙනෙක්. ඒ කියන தත්ත්වෙ පිළි අරගෙන ඔයා ඒක වෙනස් කරගන්න ඕනේ. වෙනසකට යන්න ඕනේ. මම මේ කම්මැලිකම නැති කරගන්න මොනවද කරන්න ඕනේ කියලා හොයලා බලලා ඒ දේවල් වෙනස් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම acceptance කියන එක weakness එකක් නෙවෙයි. අපි මේ ඉන්න විදිය මෙහෙමයි කියලා අපි පිළිගත්තා කියලා ඒක weakness එකක් වෙන්නේ නැහැ. අපි අපිව අඳුනගත්තා. අපි අපිව පිළිගත්තා. මේ දේවල් weakness එකක් වෙන්නේ නැහැ. අපි මේ පිළිගන්නේ. ඒ වගේම self awareness කියන කොටසෙන් අපි අපිව අඳුරගන්නේ. මේ දේවල් කරන්නේ අපිට මේ දේවල් වෙනස් කරගන්න ඕනේ හින්දා. ඒ නිසා ඒක weakness එකක් නෙවෙයි. අපි ඒක අපේ strength එකක් බවට පත් කරගෙන අපි වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම acceptance කියන්නේ අපේ නරක පුරුදු. එහෙම නැත්නම් අපේ නරක ගතිගුණ. අපේ bad behaviors කියන ඒවා okay කියන එක නෙවෙයි. මම මෙහෙම තමයි කියලා අපි ඒක පිළි අරන් අපි නිකන් ඉන්න බෑ. අපි ඒක තමයි අපේ හැටි කරන්න දෙයක් නැහැ කියලා අපි නිකන් ඉන්න බෑ. අපි අපේ මේ දේවල් අඳුනගත්තා නම් minus points අඳුනගත්තා නම් අපි ඒව වෙනස් කරගන්න ඕනේ. ඒ නිසා acceptance කියන කොටස මෙන්න මේ තුන අඩංගු වෙන්නේ නැහැ. ඉතින් ඊළඟ කරුණ තමයි patience and kindness. ඉවසීම. ඒ වගේම තමන්ට කරුණාවන්ත වීම. අනුන්ට කරුණාවන්ත වීම. මෙන්න මේ දේ ඊටාම වැදගත් අපි වෙනසකට යනවනම්. ජීවිතේ මොනම අංශයකින් අපි වෙනස් වෙන්න හිතාගෙන හිටියත් අපි අපේ ඇතුළාන්තයේ හෝ බාහිර පෙනුම හෝ මොන විදිහේ වෙනසකට යන්න හිතාගෙන හිටියත් ඉවසීම කියන එක ඊටාම වැදගත්. මොකද අපි අද වෙනස් වෙන්න පටන් අරන් අපිට හෙට වෙනසක් දකින්න බෑ. අපි මේකට පුරුදු වෙන්න ඕනේ. අපි මෙච්චර කාලයකට මේ තරම් කාලයක් අපි පුරුදු කරන් ආපු දේවල් අපිට එකපාරට වෙනස් කරන්න බෑ. ඒ නිසා අපි අපිව මරව ඉමීඩියට් වෙනසකට යන්න හදන්න එපා. ඒ වගේම ඔයාගේ මේ අභ්‍යන්තර පුරුදු, ඔය අභ්‍යන්තරෙන් ඔයා ප්‍රගුණ කරපු පුරුදු නම් ඔයා වෙනස් කරන්න යන්නේ. ඔයා හිතන විදිහ නම්, කතා කරන විදිහ නම් ඒවා අපිට එකපාරට වෙනස් කරන්න බෑ. ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒකට ඔයාට පීඩනයක් දීලා බෑ.
ඉවසීමෙන් ඔයාට කරුණාවන්ත වෙමින් හිමීට මේ වෙනස කරන්න ඕනේ. ඒ වගේම මම උදාහරණයක් කියන්නම් ඔයාලගේ පුරුද්දක් නම් වෙනස් කරන්න යන්නේ. උදාහරණයක් මෙහෙම. ඔයා සාමාන්‍යයෙන් උදේ 8ට විතර අවදි වෙන කෙනෙක් නම් ඔයාට 5ට අවදි වෙන්න ඕන නම් ඔයාව එක්ක 5ට අවදි කරන්න ගියාම එලාම් එකක් හරි තියලා ඒක ඔයාගේ මනසට දෙන ලොකු ප්‍රෙෂර් එකක්. ඒ මනස ඒ 5ට අවදි වෙන ක්‍රමයට හුරු වෙලා නැහැ. එතකොට අසනීප වෙන්න පුළුවන්. ඔයාට ඒක මගදී එපා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා ඉවසීමෙන් ඒකට පියවර කීපයක් තියෙනවා. ඔයා මුලින් 7:30ට නැගිටින්න ඕනේ. ඊළඟට ඔයා 7ට නැගිටින්න ඕනේ. ඔයා ක්‍රමයෙන් ඔයාව පුරුදු කරන්න ඕනේ මේ වෙනසට. එකපාරට කවදාවත් කාටවත් වෙනස් වෙන්න බෑ. ඒ නිසා අපි මෙන්න මේ වෙනස පිළිවෙලට ක්‍රමයෙන් කරන්න ඕනේ. මේ කරුණු පහ වැදගත් කියන්නේ ඒකයි. එකපාරට කාටවත්ම කොයිම දේවත් වෙනස් කරගන්න බෑ. ඔයාගේ සිතුවිලි ඔයා වෙනස් කරන්න ඕන නම් ඔයාට ඒක මම මේ හිතන විදිය මෙහෙමයි මම හෙට ඉඳන් මෙහෙම හිතනවා අද ඉඳන් මෙහෙම හිතනවා කියලා හෙට ඔයා ඒ හිතන විදිය වෙනස් කරන්න බෑ. ඔයාගේ ඒ තියෙන දෙයට ඔයාම කරුණාවන්ත වෙලා. උදාහරණයක් ඔයා හිතන්නේ හරිම ආත්මාර්ථකාමී විදියට නම් ඔයාට කරුණාවන්ත වෙන්න ඕනේ. මම මේ දේ කරන්න ඕනේ. අපි හිමින් මේක කරමු කියලා ඔයාටම කියා ගන්න ඕනේ. ඔයා ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඔයා පරාර්ථකාමී විදියට හිතන්න. ඔයාට කරුණාවන්ත වෙන්න ඕනේ, විසිලිවන්ත වෙන්න ඕනේ. මේ වෙනස දකින්න ඔයා ඉවසන්න ඕනේ. ඒ වගේම ඉගෙන ගන්න අයට මේක ගොඩාක් වැදගත්. ඒගොල්ලෝ එකපාරට මේ රූටින් වෙනස් කරලා, පාඩම් කරන විදිය වෙනස් කරලා ලොකු ප්‍රෙෂර් එකක් දෙන්න ගන්නවා. සතියයි 2යි ඒක මගෙන් නවතිනවා. ඒක කරන්න බෑ. ඔයා ගොඩාක් ඉවසීමෙන් ටික මේ වෙනසට ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. ඉතින් මේ patience and kindness කියන එක වෙනසකට යන ගමනේදී තාම වැදගත් වෙනවා. අන්තිම කරුණ තමයි consistency කියන්නේ. ඔයා වෙනසක් වෙනුවෙන් ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන් යම් දෙයක් වෙනස් කරනවා නම් ඒක දිගටම පවත්වගෙන යන්න ඕනේ. ඒක ඔයාටම වෙන පොරොන්දුවක් වෙන්න ඕනේ. ඔයාට අවංක වෙන්න ඕනේ. කන්සිස්ටන්සි තියෙන්නම ඕනේ. උදාහරණයක් කියන්නම්. ඔයා බර අඩු කරගන්න හිතන කෙනෙක් කියන්න. ඔයා හිතනවා මම අද ඉඳන් එක්සර්සයිස් කරනවා, ඩයට් ප්ලෑන් එකක් කරනවා. ඉතින් එහෙම කියලා හිතලා සතියක් දෙකක් යද්දි ඔයා මේ දේ අතහැරලා දානවා. ඊට පස්සේ ඔයාට හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඔයා ආයේ ඒකට ඉන්වෝල්ව් වෙන්න හදන්නේ නැහැ. ඔයාට ප්‍රතිඵලයක් නැති නිසා නේ මම කලිනුත් මෙහෙම කරානේ. හරි ගියේ නැහැ. එහෙම කියලා ඔයා මේක අතහැරලා දානවා. අන්න ඒ නිසා තමයි කලින් පොයින්ට් එක ඉතාම වැදගත් වෙන්නේ. patience and kindness. ඉවසගෙන consistency හදාගෙන තමයි මේ ගමන යන්න ඕනේ. ඔයා මොන දේද කරන්නේ? ඒක ජීවිතේ දිගටම පවත්වගෙන යන්න ඕනේ. ඒකේ ඔයාට ප්‍රතිඵල ලැබෙනකම් ලැබුණාට පස්සේ ඒක හොඳ දෙයක් නම් ඔයා ඒක පවත්වගෙන යන්න ඕනේ. ජීවිතේ ඕනම කොටසකදී මේ consistency කියන එක ඕනෙමයි. අපි අපේ දේවල්, අපේ හොඳ දේවල්, අපේ පුරුදු, අපි අලුතෙන් පුරුදු වෙන දේවල්, අපි ඉගෙන ගන්න දේවල් මේ හැමදේම consistency තියාගෙන යන්න ඕනේ. ඉතින් අපේ මේ ජීවිතේදී මොනම දෙයකට වුණත්, මොනම අංශයකට වුණත්, මොනම කොටසකට වුණත්, මොන අරමුණට වුණත් consistency කියන එක ඉතාම වැදගත්. consistency කියන්නේ මම කලින් කිව්වත් වගේ life key එකක්. මම උදාහරණයක් කියන්නම්. කෙනෙක් හිතනවා එයාගේ daily routine එක වෙනස් කරගන්න ඕනේ කියලා. එයා වෙනුවෙන් එයා ඒක වෙනස් කරගන්න ඕනේ කියලා හිතනවා. එයා හිතනවා meditate කරනවා, exercise කරනවා කියලා හිතලා ඔන්න දැන් plan එකක් හදා ගන්නවා. සතියක් දෙකක් මේක කරනකොට එයාට එපා වෙනවා. ඒ එපා වීම නිසා ඔන්න එයාගේ ඒකේ ප්‍රතිඵල දකින්නත් කලින් ඒ routine එක වෙනස් කරපු දේ ප්‍රතිඵල දකින්නත් කලින් එයා මේක මග අතහැරලා දානවා. එතකොට ඒ දෙයට ආයෙ කවදා හරි ඇතුල් වෙන්න හිතෙන්නේ නැහැ. ඒ routine එක ආයෙ පටන් ගන්න හිතෙන්නේ නැහැ. අන්න ඒ නිසා අර කලින් කියපු patience and kindness එක මේ consistency කියන එක තියෙන්න ඕනේ. ඉවසීමෙන් දිගටම කරගෙන යන්න ඕනේ. ඒක අපේ මේ ජීවිතේ ඕනම පැත්තක වෙනසකට අවශ්‍යම දෙයක්. ඉතින් මෙන්න මේ කරුණු පහ ගැන ඔයා හොඳින් අවබෝධ කරගත්තොත්, ඔයාගේ ඔළුවට ඔයා හොඳින් මේ කරුණු පහ දාගත්තොත්, ඔයාට ජීවිතේ මොනම දේවත් වෙනස් කරගන්න අමාරු වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතයට හොඳ ප්‍රතිඵල ගන්න, ඔයාට හොඳ quality life එකක් ගන්න, හොඳ ජීවිතයක් ලබා ගන්න, සාර්ථකත්වයක් ලබා ගන්න, ඔයාගේ අරමුණට යන්න අමාරු වෙන්නේ නැහැ. ඔයා ජීවිතේ වෙනසක් දකින්න නම් ඔයා වෙනස් වෙන්නම ඕනේ. ඔයා ඔය ඉන්න විදිහට ඉඳලා ඔයාගේ ජීවිතේ ඉස්සරහට ඔයාගේ අනාගතයේ වෙනසක් දකින්න, සාර්ථක වෙනසක් දකින්න හිතන්න එපා. ඔයා ඔය ඉන්න විදිහ වෙනස් කරගන්න ඕනේ ඉස්සරහට වෙනස් දේවල් වලට ලැබෙන්න නම්. ඒ නිසා ඔයාව හොඳ විදිහට වෙනස් කරගන්නවා කියලා ඔයාටම පොරොන්දුවක් දෙන්න. මේ කරුණු පහ අවබෝධ කරගෙන ඔයා වෙනස් වීමේ ගමන පටන් ගන්න.
ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතයට දෙයක් එකතු කරගත්තා නම් ඒක තමයි මට ඕන දේ. ඒක තමයි මට අවශ්‍ය දේ. ඔයාලා කවුරු හරි එක්කෙනෙක් හරි මේ වීඩියෝ එක බලලා ඔයාලගේ ජීවිතයට වෙනසක් දකිනවා නම් සාර්ථක වෙන්න උත්සාහ කරනවා නම් ඒක තමයි මට ඕන කරන එකම දේ. ඉතින් මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා හිතන පතන හැම දෙයක්ම ඉෂ්ට වෙන්න, හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා. මම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ගිහින් එන්න පරිස්සමෙන් ඉන්න ආයුබෝවන්.